අයිබෝවන් ආදරණීය දුවේ පුතේ 3-4-5 ශ්‍රේණී ශිෂ්‍යත්වය වෙනුවෙන් පරිසරය විෂය දැනුම වර්ධනය කරමින් මම අද සූදානම් වන්නේ ඔබට 3 ශ්‍රේණියේ දෙවන වාරයට අදාළව 6 වන තේමාව වන අපේ ආහාර පාඩමෙන් ඔබට අවබෝධය සහ ඔබේ මතකය වර්ධනය කිරීමට සුදුසු ආකාරයේ බහුවර්ණ ප්‍රශ්න ඔබෙන් විමසමින් ඊට අදාළව පිළිතුරු ලබා ගැනීමටයි. ඉතින් ආදරණීය දුවේ පුතේ පළමුවෙන්ම මම ඔබට එවා තිබෙන එහෙම නැතිනම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ප්‍රශ්න පත්‍රය ඔබ ලබා ගන්න ඕන. print out එකක් අරගෙන ඒකට පිළිතුරු ලියලා ඊට පසුව ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමෙන් පසුව තමයි ඔබ මේ වීඩියෝ එක නරඹන්න ඕන. හරි වැරදි ලකුණු කරන්න. ඒ වගේම තමයි හොඳින් ඔබේ පිළිතුරු ටික නිවැරදිද බලන්න. වැරදිලා නම් නිවැරදි පිළිතුර ඔබ ලකුණු කරගන්න. ඒ වගේම මේ කරුණු ටික හොඳින් මතක තබා ගන්න. ඒ අතරතුරම ඔබට සඳහන් කරන අතිරේක විෂය කරුණුත් එකතු කරගමින් ඔබේ පරිසරයේ දැනුම සංවර්ධනය කරගන්න කියලා මේ අවස්ථාවේදී මතක් කරනවා. හොඳයි අපි යමු ප්‍රශ්න පත්‍රයට. පළමු ප්‍රශ්නය මිනිසෙක් දිනකට ගත යුතු ආහාර වේල් ගණන වන්නේ එක දිනකට මිනිහෙක් ආහාර වේල් කීයක් ගන්න ඕනද කියලා තමයි මේ අහන්නේ. පිළිතුර වන්නේ 3ක්. දිනකට ප්‍රධාන ආහාර වේල් 3ක් ලබා ගන්නවා. උදෑසන ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය ලෙස. ආදරණීය දිවා ආහාරය කියන්නේ අපි දවල් කෑම කන්නේ. අන්න එතකොට තමයි දිවා ආහාරය කියලා කියන්නේ. දිවා කල. දෙවැනි ප්‍රශ්නය සමබල ආහාර වේලක අනිවාර්යයෙන්ම අඩංගු වෙන්න ඕනේ ආහාර වර්ගයක් තමයි අහන්නේ. සමබල ආහාර වේලක් නම් ඒකේ තියෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවනේ. අන්න ඒ අතරින් ප්‍රධානම කෙනෙක් ඉන්නවා. මස් සෑම ආහාර වේලකම තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. එහෙම අවශ්‍යත් නැහැ. එළවලු වර්ග නම් සෑම ආහාර වේලකම තිබෙන තරමට හොඳයි. පාට දෙකකින් එළවලු වර්ග දෙකක් තමයි අපේ ආහාර වේලේ අඩංගු වෙන්න ඕන කියලා කියන්නේ. දැන් එළවලු තියෙනවානේ මතක් කරලා බලන්නකෝ. කොළ පාට තියෙනවා, කහ පාට තිබෙනවා. ඒ වගේම සුදු පැහැය සහිත එළවලු වර්ග තියෙනවා. රතු පාට සහිත එළවලු වර්ග තිබෙනවා. දම් පාට සහිත එළවලු වර්ග තිබෙනවා. ඉතින් ඒ නිසා මේකට පිළිතුරු වෙන්නේ එළවලු වර්ග. ඒ වගේම තමයි ආදරණීය දරුවනි බත් සෑම වේලකටම තිබෙන්න අවශ්‍යත් නැහැ. ඇට වර්ගයක්, එළවලු, සත්ව ආහාරයක්, ඒ වගේම ධාන්‍ය වර්ග, ඒ වගේම පලා වර්ගයක්, පළතුරු, අතුරුපස අන්න ඒ දේවල් වලින් තමයි අපේ සමබල ආහාර වේල අංග සම්පූර්ණ වෙන්නේ. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ජලයත් එකතු වෙන්න ඕන. තුන්වෙනි ප්‍රශ්නය පහසුවෙන් බරක් ඔසවාගෙන යා හැකි දරුවා වන්නේ මන්ද පෝෂණය සහිත දරුවෙක් කියන්නේ වැඩ කරන්න අමාරුයි. පෝෂණය මදි නිසා ශරීරයේ කෙට්ටු වෙලා ඒ වගේම තමයි ශක්තිමත් බවින් අඩුයි. නිරෝගී දරුවාට පහසුවෙන් බරක් ඔසවාගෙන යන්න පුළුවන්. ඒ වගේම රෝගී දරුවෙකුටත් බරක් ඔසවාගෙන යන්න අපහසුයි. පිළිතුර නිරෝගී දරුවා. 4වෙනි ප්‍රශ්නය ආහාර ගැනීමට පෙර සිදු කරන යහපුරුද්ද කෑම කන්න කලින් අපි කරන හොඳ පුරුදු තියෙනවනේ. අන්න ඒ ගැන තමයි මේ කතා කරන්නේ. පිළිතුර සබන්දා දෑත් සේදීම. අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ ආහාර ගන්න කලින් සබන් දාලා හොඳින් දෑත් සෝදන්න. ආහාර ගත්තන පිරිසිදු කරනවා කියන පළවෙනි උත්තරේ යෙදෙන්නේ ආහාර ගත්තට පසුව. අතුරුපස ආහාරයට ගැනීම කරන්නේත් ආහාර ගත්තට පසුව. මෙතන කියන්නේ ආහාර ගැනීමට පෙර. ඒ කියන්නේ ආහාර ගැනීමට කලින්. 5වන ප්‍රශ්නය අන් අයගේ භාජනවලට අත දැමීම කොහොම වැඩක්ද? කොහොම පුරුද්දක්ද කියලා තමයි අහන්නේ. පිළිතුර නරක පුරුද්දකි. අන් අයගේ භාජනවලට අපි අත දාන්න හොඳ නැහැ. ඒ භාජනයේ තියෙන ආහාර අපි බලෙන් ගන්න හොඳත් නැහැ. අපේ තිබෙන ආහාර අනෙක් පිඟන් වලට බලෙන් දමන්න හොඳත් නැහැ. මේ දේවල් අපි පුරුදු පුහුණු වෙන්න ඕන හොඳ යහපුරුදු. 6වෙනි ප්‍රශ්නය ආහාර ගැනීමට සුදුසු ඇට වර්ග අයත් පිළිතුර වන්නේ. දැන් හොඳට බලන්නකෝ ඔලිඳ කව්පි. ඔලිඳ කනවද අපි? නැහැනේ. මුං කඩල අපි ආහාරයට ගන්නවා. සෝයා මදටිය අපි මදටිය එහෙම කන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්ට පිළිතුර වෙන්නේ මුං ඇට සහ කඩල මේ දෙකම ළමයි අයිති වෙන්නේ මාෂ භෝග වලට. අපට
ප්‍රෝටීන් ලබා දෙනවා. ඒ වගේම විටමින් D ලබා දෙනවා. බොහොම අපේ ආහාර වේලක අඩංගු වෙන්න ඕනේ ආහාර වර්ග තමයි මේ තිබෙන්නේ. මුං, කඩල. ඉතින් ආහාරය ගැනීමට සුදුසු ඇට වර්ග අයත් පිළිතුර වෙන්නේ දෙවනි පිළිතුර. 7 වෙනි ප්‍රශ්නය නවිඳු උදෑසන රැස්වීමේදී ක්ලාන්තයේ සෑදී වැටුණි. දැන් මේ උදේ රැස්වීම තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. මීට හේතු වෙන්න පුළුවන් මොකද්ද කියලා අහනවා. පිළිතුර වෙන්නේ උදේ ආහාරය නොගැනීම. දැන් බලන්නකො මේකේ පළවෙනි උත්තරේ දිවා ආහාරය නොගැනීම. ඒක වැරදි නෙදුවේ පුතේ. මොකද දැන් උදේ රැස්වීම කියද්දි තව දවල්ට කෑම කාලා නැහෙනි. ඒ නිසා මේ උදේ රැස්වීම දවල් ආහාරයේ මේ සඳහා සම්බන්ධයක් නැහැ. පිළිතුර වෙන්නේ උදේ ආහාරය නොගැනීම. පරිප්පු ආහාරයට ගැනීම කියන එකත් මෙතෙන්ට ගැලපෙන පිළිතුරක් නෙවෙයි. 8 වෙනි ප්‍රශ්නය ආහාර වේල් අතරින් වැදගත්ම ආහාර වේල මොකක්ද කියලා අහනවා. ආහාර වේල් අතරින් වැදගත්ම ආහාර වේල වන්නේ උදේ ආහාරය. මොකද දුවේ පුතේ රාත්‍රී කාලේ ආහාර ගන්නේ අපි පස්වරු 7 8 9 වගේ වෙලාවන් වලදී. ඊට පස්සේ ආපසු පැය 12ක පමණ කාලයක් අපේ ශරීරය ආහාර ගැනීමෙන් තොරව අපි නිදා ගන්නවනේ. ආයේ උදේ තමයි ආහාර ගන්නෙ. එතකොට දවසින් භාගයක් විතර රාත්‍රී කාලේ අපි ආහාර ගන්නෙ නැහැ. ආහාර වේල් දෙකක් අතර පරතරය පැය 12ක් විතර වෙනවා. ඒ නිසා පැය 12කට විතර පසුව ගන්න උදේ ආහාරය හොඳ සමබල ආහාර වේලක් වෙන්න ඕන. ඒ නිසා නිදුවා දරුවෝ උදේ ආහාරය ඔබ නිවැරදිව ලබා ගන්න ඕන. 9 වෙනි ප්‍රශ්නය වෙළඳ පොලෙන් මිලට ගන්නා ආහාරයක වැඩිම අවධානය යොමු කළ යුතු වන්නේ මොකක් ගැනද කියලා තමයි අහන්නේ. පිළිතුර වෙන්නේ කල්ලිකුත් වීමේ දිනය. ආහාර වේල කල්ලිකුත් වෙලා නම් එහෙම නැත්නම් මිලට ගන්න ඇසුරු මේ තිබෙන දිනය පසු වුණු දිනයක් නම් අපි ඒ ආහාර පරිභෝජනය කරන්න හොඳ නැහැ. විෂ සහිත වෙන්න පුළුවන්, ආසාද නැති වෙන්න පුළුවන්. මීළඟට 10 වෙනි ප්‍රශ්නය. ඉතා කෙටි කලකින් කල්ලිකුත් වන ආහාරය නිෂ්පාදනය කරලා ටික කාලෙකින්ම ආහාරය මේ නරක් වෙනවා. එහෙම නැත්නම් කල්ලිකුත් වෙලා යනවා. පරිභෝජනයේ නුසුදුසු තත්ත්වයටපත් වෙනවා. පිළිතුර මුදවපු කිරි. මුදවපු කිරි මේක ස්වභාවිකවම හදපු දෙයක් නම් දින කිහිපයක් පමණයි තබා ගන්න පුළුවන්. කෘත්‍රිම රසකාරක දාලා නම් තමයි කල් තියා ගන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ රසකාරක දාපු ආහාර අපි අපේ ආහාරයට එකතු කරගන්න නුසුදුසුයි. 11 වන ප්‍රශ්නය. බීම බෝතලයක රතු වර්ණයෙන් වෘතයක් ඇඳ තිබුණි. එහි අදහස වන්නේ ඔන්න මතක් කරගන්නකෝ රතු පාටින් ලකුණු කරලා තිබෙන්නේ අධික සීනි ප්‍රමාණය. එහෙමනම් මේ පරිභෝජනය කරන්න කලින් ඔබ දෙවරක් සිතන්න ඕන ඔබේ ශරීරයට විෂ සහිත එහෙම නැත්නම් ලෙඩ රෝග ඇති කරන සීනි අධික බීම භාවිතය සුදුසුද නැද්ද කියලා. ඉතින් පිළිතුර අධික සීනි ඔබ හැකිතරම් භාවිතයෙන් ඉවත් වෙන්න ඕන. 12 සීනි අධික ලෙස භාවිතය නිසා හටගන්නා රෝගය. පිළිතුර දියවැඩියාව. දියවැඩියාව රෝගය ගොදුරු වුණාම අපට අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය නැති වෙනවා. තුවාල ආදී සැදුනහම සුව වෙන්නේ නැහැ. ඒ වගේම නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ වගේම තමයි අපේ ශරීරයේ දිනෙන් දින විනාශය කරා ගෙනියන බොහොම මාරාන්තික රෝගයක්. ඉතින් ආදීනී දුවේ පිටුවේ ඔබත් සීනි ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම පාලනය කරන්න. ඊටමත් සුළු ප්‍රමාණයක් පමණක් එක් කරගනිමින් ඔබ නිරෝගී පුරවැසියෙක් බවට පත් වෙන්න ඕන. 13 ලොව පවතින උසස්ම පානය කුමක්ද? සුප්, බෝතල් කළ පළතුරු බීම, ජලය. පිළිතුර වෙන්නේ ජලය. එය විවාදයෙන් තොරවම අපිට පිළිගන්න පුළුවන් ලෝකයේ පවතින පිරිසිදු ඒ වගේම තමයි උසස්ම පානය වන්නේ ජලය. අපේ මේ ශරීරයෙන් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ආදීනී දුවේ පුතේ ජලය. ජලයේ පානය මදි වුණොත් රෝගයක් හැදෙනවා. අපි ඒකට කියනවා විජලනය කියලා. විජලනය වුණාම ශරීරයේ මොළය ඒ වගේම ඉන්ද්‍රියයන් වැඩ කරන්නේ නැතුව යනවා. ඒ වගේම ශරීරයේ තියෙන ප්‍රාණවත් බව නැති වෙනවා. මිය යන්න උනත් හේතුවක්. ඒ නිසා දවසකට ඔබ පානය කළ යුතු ප්‍රමාණය වන ලීටර් 2ක් ලීටර් 2.5ක් පමණ වන ජල ප්‍රමාණය දිනපතාම පරිභෝජනය කරන්න. 14 ස්වභාවික පානයක් ලබා දෙයි. ස්වභාවික පානයක් කියන්නේ ගහේ තියෙනකොටම නැත්නම් වැලක තියෙනකොටම අපිට ආපහු අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. අපිට ලැබෙනකොටම මේ පානය නිර්මාණය වෙලා තියෙන්නේ. පිළිතුර තමයි තැඹිලි. 15 කොළ කැඳ සෑදීමට ගන්නා ශාකයක් නොවේ.
කොළ කැඳ සෑදීමට හාතාවාරිය යොදා ගන්නවා. හරිම රසවත්. ඒ වගේම එළබටු දළු යොදා ගන්නවා. සෙම කැස්ස ආදිය තියෙනකොට තමයි එළබටු දළු සහිත කොළ කැඳ පානය කරන්න දෙන්නේ. ඒකෙන් ඒ රෝග සුව වෙනවා. මෙතන නොවේ කියලා තමයි කියන්නේ. පිළිතුර බුලත්. පිළිතුර බුලත්. 16 වෙනි ප්‍රශ්නය. වඩාත් හිතකර ආහාර වර්ගය වන්නේ. වඩාත් හිතකර ආහාර වර්ගය වන්නේ ඇසුරුම් කරන ලද ආහාර, ක්ෂණික ආහාර, නිවසේ සකස් කළ ආහාර. වඩාත් හිතකර ආහාර වර්ගය වන්නේ නිවසේ සකස් කළ ආහාර. ඇසුරුම් කරන ලද ආහාර කල්ලිකුත් වීම වැළැක්වීමට කල් තබා ගන්නා රසකාරක, ඒ වගේම තමයි පොලිතින්, ප්ලාස්ටික් වගේ අපේ ශරීරයට අහිතකර විවිධ ද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය කරලා තමයි තියෙන්නේ ඇසුරුම්. ඒ වගේම තමයි ක්ෂණික ආහාර, ගැඹුරු තෙලේ බැඳලා පිටි, ඒ වගේම සැර, මිරිස් ආදී වැඩියෙන් එකතු කරලා තෙල් ආදී එකතු කරන ආහාර අපේ ශරීරය ලෙඩ කරන්න බලපානවා. ඒ නිසා ඔබේ ආදරණීය මව, පියා, ඔය වගේම ඔබේ ආදරණීය කිරියම්මා, මාමා, නැන්දා ගෙදරින් හදලා දෙන නිවසේ සකස් කළ ආහාර තමයි පරිභෝජනය කරන්න ඕන. 17 පාන් කල්ලිකුත් වූ විට දැකගත හැකි ලක්ෂණය. පාන් කැබැල්ලක් අරගෙන දින කිහිපයක් තියලා බලපුවාම මෙන්න මේ ලක්ෂණ දැක ගන්න පුළුවන්. පුස් ඇල්ලීම. පාන් කල් තිබ්බහම පුස් බැඳෙනවා. කළු පාටට පුස් අල්ලනවා. ඒ වගේ ආහාර අපි කවදාවත් පුස් ඉවත් කරලවත් පරිභෝජනයට ගන්න නුසුදුසුයි. අපේ ඇසට පෙනුන්නේ නැති වුණාට තව දුරටත් එහි පුස් වර්ග නිර්මාණය වෙමින් තියෙන්න පුළුවන්. 18 වෙනි ප්‍රශ්නය. ආහාර අපිරිසිදු කරන සතෙක් නොවේ. දුවේ පුතේ කැරපොත්තා ආහාර අපිරිසිදු කරනවා. ඒ වගේම ගෙමැස්සත් ආහාර අපිරිසිදු කරනවා. පිළිතුර වෙන්නේ මදුරුවා. ඒ නිසා කැරපොත්තෝ, ගෙමැස්සෝ, මීයෝ, කෝඳුරුවෝ වගේ සතුන් වහන නැත්නම් ආහාර සඳහා ඔවුන් පැමිණෙනවා නම් එම ආහාර අපි කවදාවත් පරිභෝජනය කරන්න හොඳ නැහැ. ආහාර නිතරම ආරක්ෂිතව වසලා ආවරණය කරලා තියන්න ඕන. 19 රන් රඹුටන් ගස් 2යි වලි කුකුලන් 5 දෙනයි. මේ මොකක්ද කියලා අහන්නේ. පිළිතුර රබන් පදයකි. පිළිතුර රබන් පදයකි. මීළඟට කවියක හිස්තැන් ටිකක් තිබෙනවා. මේකත් රබන් පදයක්ම තමයි. ඒ හිස්තැන් වලට ගැලපෙන වචන තමයි අහන්නේ. පිළිතුර තුන් තුඹ ගෙඩි 3යි 3යි තිත්ත කැකිරි 2යි 2යි. තුඹ සහ කැකිරි කියන වචන දෙක තමයි හිස්තැන් වලට එන්න ඕනේ. දෙවෙනි වර්ණය තමයි පිළිතුර. 21 නරක් වූ විට රතු පැහැයක් ගන්නේ මොන ආහාරයේද කියලා තමයි අහන්නේ. පිළිතුර කිරිබත්, කරවල, පොල් බෑය කියලා තුනක් යවිලා තියෙනවා. ඒ අතරින් පොල් බෑය තමයි නරක් වුණාම රතු පැහැයක් ගනිමින් පුස් සෑදෙන්නේ. පරිභෝජනය සඳහා කිසිසේත්ම සුදුසු නැහැ. මීළඟට 22 ධාන්‍ය විනාශ කරන කෘමි සතෙකි. දැන් මීයක් ධාන්‍ය විනාශ කරනවා. හැබැයි උත්තරේ මීයා නෙවෙයි. මොකද හේතුව අපි අහන්නේ කෘමි සතෙක්. කකුල් 6ක් තිබෙන ඒ වගේම කෘමි සතෙක් තමයි මෙතනදී පිළිතුර බවට පත් වෙන්නේ ගුල්ලා. 23 අපිරිසිදු ආහාර ගැනීම නිසා ඇතිවන රෝගයක්. අපිරිසිදු ආහාර, පිරිසිදු නැති සත්තු වහපු ලෙඩ රෝග පතුරන රෝග බීජ තිබෙන ආහාර ලබා ගත්තාම ඇතිවන රෝගයක් තමයි අහන්නේ. පිළිතුර අජීර්ණය. බඩේ අජීර්ණය හැදෙනවා, වමනේ යනවා, බඩේ එළිය යනවා. ඉතින් මේ විදිහට ආහාර අපිරිසිදු ලෙස පරිභෝජනය කරපුවාම අපිට ලෙඩ රෝග ඇති වෙනවා. ඊට අමතරව තවත් අපිරිසිදු ආහාර නිසා, අපිරිසිදු ආහාර අපිරිසිදු කරන සත්තු නිසා, අපිරිසිදු ජලය නිසා බෝ වෙන්න පුළුවන් රෝග ගොඩක් තිබෙනවා. මතක තියාගන්න. අතිසාරය, පාචනය, ඒ වගේම හෙපටයිටිස් වගේ රෝග, කොලරාව වගේ රෝග අපිට ඇති වෙන්න පුළුවන්. 24 මධ්‍යම ප්‍රමාණයේ සීනි සහිත බීම බෝතලයක දැකගත හැකි වර්ණය වන්නේ. මම ඔබට කලින් කියලා දුන්නානේ අධික සීනි සහිත නම් රතු පාටයි, මධ්‍යම සීනි සහිත නම් කහ පාටයි. කහ පාටින් තමයි ලකුණු කරලා තිබෙන්නේ. ඉතින් සෑම විටම ඔබ බීම හෝ වෙළඳ පොලෙන් මිලදී ගන්නා ඇසුරුම් කළ ආහාර පරීක්ෂා කර බලන්න. කල්ලිකුත් වූ දිනය කවද්ද බලන්න. ඒ වගේම තමයි සීනි මට්ටම ආදී හැම ඔබ හොඳින් දැන් පරීක්ෂා කරන්න. ඔබට ඒ සඳහා දැන් දැනුම තිබෙනවා. 25 වෙනි ප්‍රශ්නය උදේ ආහාරයේ ලෙස සුදුසු වන්නේ මොනවද කියලා අහනවා. උදේ ආහාරය තමයි අපි ගන්න ඕන හොඳම ආහාර වේල. ඒ නිසා ඇත්තෙන්ම උදේ ආහාරය සඳහා සුදුසු වෙන්නේ මිශ්‍ර ආහාරයක්. මිශ්‍ර ආහාරයක් තමයි උදේ ආහාරය සඳහා සුදුසු වන්නේ.
ඉතින් එහෙමනම් ආදරණීය දුවේ පුතේ පරිසරයේ දැනුම මේ විදිහට පියවරෙන් පියවර වර්ධනය කරගන්න ස්මාර්ට් ප්‍රයිමරි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔබේ ආදරණීය යහළු යෙහෙලියන්ටත් නරඹන්න share කරන්න. ඔවුනුත් ඔබ වගේම දැනුම වැඩි කරගනි. ඉතින් ප්‍රශ්න පත්‍රයට ලකුණු දාන්න 25න්, ඒ වගේම තමයි ලකුණු 25න් ඉහළ 25න් 25ම, ඒ වගේම 24, 23, 22, 21, 20 මේ විදිහට අරගෙන තිබෙනවා නම් ආදරණීය දුවේ පුතේ ඔබ ලස්සනට තරු ටිකක් අලවන්න. ඊට වැඩිය ලකුණු අඩු වෙලා තිබෙනවා නම් දුවේ පුතේ වැරදි ප්‍රශ්න, වැරදි පිළිතුරු නැවත හොඳින් මතක තබා ගන්න. තව සතියක් දෙකකින් නැවත වරක් මේ ප්‍රශ්න පත්‍රයටම ඔබ පිළිතුරු ලියලා ඔබගේ දැනුම, ඔබගේ මතකය පරීක්ෂා කරගන්නත් ඔබට පුළුවන්. සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.